ආගෙත් කොණ්ඩ යනවද? ස්කැල්ප් එක ඩ්‍රයිද? අද මම පෙන්වන්න යන්නේ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන විදිය. මේකෙන් හෙයා ග්‍රෝත් එක, රිලැක්සින්, ස්ට්‍රෙස් රිලීස් වගේ දේවල් වලට ගොඩක් ප්‍රයෝජන තියෙනවා. මුලින්ම ගැලපෙන හෙයා ඔයිල් එකක් තෝරගන්න ඕනේ. කොකනට් ඔයිල්, කස්ටර් ඔයිල්, රෝස්මෙරි ඔයිල් වගේ හෙයා ඔයිල් එකක් යූස් කරන්න පුළුවන්. ඔයිල් ටිකක් උණුසුම් කරගත්තොත් වඩා හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. සෙක්ෂන් කරගෙන හෙයා ඔයිල් එක ස්කැල්ප් එකට ඇබ්සෝබ් කරගන්න දාන්න ඕනේ. ඊට පස්සේ ෆින්ගර් ටිප්ස් වලින් අපි නලලෙන් පටන් ගන්නවා හෙයා ඔයිල් මසාජ් එක. නලල S2 මසාජ් කරගන්නවා. එතකොට වඩා හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඊට පස්සේ නෙක් එකයි ෂෝල්ඩර්ස් ඒරියාස් උයි මසාජ් කරන එකෙන් ටෙන්ෂන් අඩු කරන්න පුළුවන්. ඒක ගොඩාක් හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙන අනිවාර්යෙන්ම මසල්ස් ටයිට් වෙලා තියෙනවා නම් ෂෝල්ඩර්ස් වල ඒක ගොඩාක් රිලැක්ස් කරන්න මේ මසාජ් එක වැදගත් වෙනවා. ඒ නිසා ගොඩක් හොඳයි ෂෝල්ඩර් මසාජ් එකයි නෙක් මසාජ් එකයි යන්නේ. මසාජ් කරන එකේදී රවුම් ආකාරයට ඇඟිලි තුඩු වලින් සියුම්ම මසාජ් කරන්න ඕනේ. ස්කැල්ප් එක ගොඩාක් ප්‍රෙෂර් කරන්නේ නැතුව හිමින් සියුම්ම මසාජ් එක පටන් ගන්න ඕනේ. ස්ටෙප්ස් කිහිපයකට මේ මසාජ් එක කරන්න පුළුවන් ස්කැල්ප් මසාජ් එක. ඒකෙන් ස්කැල්ප් එකේ ඩ්‍රයිනස් එක අඩු කරගන්න ගොඩාක් උදව් වෙනවා ඔයිල් ට්‍රීට්මන්ට් එකෙන්. කොණ්ඩේ ගොඩාක් යන කෙනෙක්ට එයා එක ගොඩක් ඩ්‍රයි නම් ඒ අයට ඔයිල් ට්‍රීට්මන්ට් එක ඉතාම වැදගත් කරන එක. ස්කැල්ප් මසාජ් එක විනාඩි 15ක් 20ක් කරලා අපිට ඒක පැය භාගයක් වගේ තියන්න පුළුවන්. මෙතනදී මම කියන්න ඕනේ ඩීප් මසාජ් එකක් නම් ඩීප් ට්‍රීට්මන්ට් එකක් නම් පැයක කාලයක් ස්කැල්ප් එකේ හෙයා ඔයිල් එක තියන්න පුළුවන්. මේකෙදි හෙයා එකේ තියෙන ඩ්‍රයිනස් එක අඩු කරලා ෂයිනි ස්මූත් හෙයා එකක් ගන්න ගොඩක් මේ ඔයිල් ට්‍රීට්මන්ට් එක උදව් වෙනවා. ඒ නිසා අවම සති දෙකකට සැරයක් හරි ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරගන්න එක ඉතාම වැදගත්. එතකොට ස්මූත් ෂයිනි හෙයා එකක් ගන්න අපිට ඔයිල් ට්‍රීට්මන්ට් එකක් ගොඩාක් වැදගත්. ඒ වගේම ගොඩක් හොඳ බෙනිෆිට්ස් ගන්න පුළුවන් ඔයිල් ට්‍රීට්මන්ට් එකෙන්. ඔයිල් ට්‍රීට්මන්ට් එක ස්කැල්ප් එකට වගේම ෂෝල්ඩර් එකටත් ඒකින් ගොඩාක් රිලැක්ස් වගේම ලේ ගමනාගමනය වැඩි දියුණු කරගන්න හැකියාව තියෙනවා. මසාජ් එක ඉවර වෙලා නැවතත් මම ෂෝල්ඩර් මසාජ් එකකට මෙතනදී යනවා. ඒක මම විනාඩි 10ක් වගේ කරනවා. ඊට පස්සේ තමයි හෙඩ් ස්ටීම් එක යූස් කරන්නේ. මෙතනදී ඔයිල් ට්‍රීට්මන්ට් එක සම්පූර්ණ විනාඩි 40ක කාලයක් මම ස්ටීම් එකක් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. අපිට හොට් ටවල් එකක් යූස් කරන්න පුළුවන් ස්ටීම් එක වෙනුවට. ඒකත් ඉතා හොඳයි. 40 minutes later. මසාජ් එකෙන් පස්සේ ස්ටීම් එක විනාඩි 10ක් වගේ තියනවා. ස්ටීම් එකෙන් පස්සේ තවත් විනාඩි 40ක් වගේ කාලයක් ඉඳලා වොෂ් කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. හැබැයි මෙතනදී කස්ටමර්ගේ අවශ්‍යතාවය පරිදි මට වොෂ් කරන්න වෙනවා. නැත්තම් නෝමලි විනාඩි 40ක් පැය භාගයක් වගේ තියලා වොෂ් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන් ඔය ට්‍රීට්මන්ට් එකෙන්. තමන්ගේ hair type එකට අනුව මෙතනදී shampoo conditioner use කරන්න පුළුවන්. මෙතනදී towel dry කරලා ඊට පස්සේ අපි dry එක use කරනවා මෙතනදී. එතකොට ගොඩාක් heat එක අඩු කරලා තමයි dry කරගන්න ඕනේ. මොකද නැත්නම් ආයෙත් hair එකට damage එකක් එන්න පුළුවන් නේ ඕනට වඩා heat එක අල්ලනකොට. ඒ නිසා heating අඩුවට
කියලා තමයි අද ඔයිල් ට්‍රීට්මන්ට් එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. අනිවාර්යෙන් රිසල්ට්ස් ගන්න පුළුවන්. නැවතත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.